Hi guys, this is Iras. Smoke away, license නැති. uh, Komada, thank you very much for your support, and then thank you very much for your comments and likes and follows. Wow, it's amazing for me. It's something different for me, and then I feel I'm not alone, and then you guys are supporting me always. ඇත්තටම කියනවා නම් අර ඔගලන් කමෙන්ට් එකක් කරනකොට එක දේවල් අහනකොට ඉතින් හිතෙනවා අඩෝ මං තාම මේ ලංකාවේ දින්නේ කියලා ඒ වගේ පොඩි ගතියක් තියෙනවා. ඒක පට්ටා ඒක ඒ ගැම්ම ගන්න බෑ ඇත්තටම. මෙමය මට පර්සනල් මැසේජස් ආවා, අම්බානක ආවා, ගොඩාක් ස්තුතියි හැමෝටම. හැබැයි පර්සනල් මැසේජ් වලින් භාගයක්ම අහන්නේ අරක්කු තමයි. ජිනිබ්‍රා ගැන අහනවා, රෙඩ් හෝස් ගැන අහනවා, එම්පඩෝර් ගැන අහනවා. ඉතින් මෙමය මගේ කඩේ තරක්කු තියෙනවා. අර ලංකාව වගේ නෙවෙයි, අර කඩවල වල විකුණන්න බෑනේ. ඉතින් මේ කඩවල වල විකුණන්න පුළුවන්, අරක්කු ඕන විදිහකට විකුණන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මේ මම දන්න බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මේක තමයි ලංකාවේ ගල වගේ තමයි. පිලිපින් වල මේ අරක් එක. ඉතින් මේක තමයි දුප්පතාගේ හිතවතා. දැන් ලංකාවේ ගල කොච්චර අර රට බීම තිබ්බොත් මෙන්ඩිස් අරවල මේවල තිබ්බොත් ඉතින් ගල වගේ නෑ කියනවනේ. ඉතින් එහෙම තමයි මොනවා තිබ්බත් ජිනිබ්‍රා එන්ගියාම එම්පඩෝර් මම අරක්කු ගැන වැඩිය දන්නේ නෑ. හැබැයි බීලා තිනවා ගොඩාක් අරක්කු වර්ග. ඉතින් හැබැයි මේක නම් මේකට කොමන්ට් එකක් දෙන්න බෑ, මොකද මේක මට අප්පිරියයි. ඒත් මුන් බිය බොනවා බීලා තනකොළ ගලවගෙන යනවා වෙලාවකට. ඉතින් මට නම් එච්චර ලංකාවේ ගල වගේ නෑ. කියන්නේ මම ගල් වැඩිය බොන්නෙත් නෑ. ඉතින් මේක පොඩ්ඩක් වෙනස් මරක්කු එකක් මම දැකපු. මේකේ නම තමයි තන්දුවයි ඩාර්ක් තියෙනවා, තන්දුවයි ලයිට් තියෙනවා. ඉතින් මේක තමයි මේ ගල් කියන්නේ, මේක තමයි වැඩි දුප්පතාගේ හිතවතා. කියන්නේ ප්‍රසිද්ධම අරක්කු එක. ඉතින් මේක මම බිව්වා, මම දෙපාරක් විතර බිව්වා. ඒ කියන්නේ ලයිට් එකක් බිව්වා, ඩාර්ක් එකක් බිව්වා. ඉතින් මට මේකේ කලර් එක පොඩ්ඩක් බලන්න. මේකේ කලර් එක පොඩ්ඩක් බලන්න. මේක නිකන් අමුතු කලර් එකක් තියෙන්නේ. මම දන්නේ මේක මේ පෙරන්නේ මේ පල් කරන්නේ මේ ඔය කරාබු නැටි ඩ්‍රම් වලද කියලා. නැත්තම් මේකේ කරාබ් මේකේ මොකවත් ගහලා නැහැ. ඔය හදන විදිය අරවා මේවා මොකවත් ගහලා නැහැ. හැබැයි මට කඩට දාපු ගමන් එන්නේ කරාබු නැටි සුවඳක්. හැබැයි මේක නම් රහක් එන්නේ, කරාබු නැටි රහක් එන්නේ. මේක නම් මම හිතන්නේ ඩුබායි වල තියෙනවා කියලා. මේක ඩුබායි වල මම හිතන්නේ. මොකද මම දන්න තරමට ඩුබායි වල නෑ මේක. හැබැයි මේ හැම තැනම තියෙනවා. මේක තමයි හැම එකම බොන්නේ. පොඩි එකා ඉඳන් ලොකු එකා ඉඳන් බොන්නේ. මේ වයස අවුරුදු 12 13 එහෙම ප්‍රශ්නයක් නෑ, බොන්න එකා බොනවා. ඉතින් මේක ගොඩාක් විකිනනවා. ඉතින් මම මේක ඕපන් කරනකොට කේස් 8 ගානේ වර්ගයෙන් ලීටරේ 8යි භාගය 8යි මම අරන් ආවා. ඉතින් ඔක්කොම එකකින් වර්ග 8 අරන් ආවා. කේස් අරන් ආවේ. ඉතින් මේක තමයි අන්තිමට ඉතුරු උනේ. ඔය පිටිපස්සෙන් පේන මේ උඩ තිබ්බේ රාක් එකේ තිබ්බා. ඒ ඔක්කොම ගියා. මොකද මේ කුඹුරු තමයි ගොඩාක් කරන්නේ. කුඹුරු කරලා බම් බාගෙට වැඳලා තමයි යන්නේ. ඉතින් මේ බාගේ අරන් මෙන්න මේ වගේ චිප් එකක් අරගෙන තමයි යන්නේ. ඉතින් මේක තමයි මේකට හරියන එකම කටගැස්ම. අනිත් එක ඇවිල්ලා මේකේ ගණන්, කියන්නේ මේකට පර්මනන්ට් ගණක් නෑ. මේ පිලිපින් බඩු වල ප්‍රයිස් නෑ. ලංකාවේ තියෙනවනේ, ලංකාවේ තියෙනවා ප්‍රොඩක්ෂන් ඩේට් එක, එක්ස්පයරින් ඩේට් එක ප්ලස් RS. ඒ කියන්නේ කීයද කියලා. පිලිපින් වල නෑ. පිලිපින් වල තියෙන්නේ ප්‍රොඩක්ෂන් ඩේට් එක, එක්ස්පයරින් ඩේෂන් එක විතරයි. ප්‍රයිසස් දාන්නේ එක බඩුවකවත්. මේ උඩ තියෙන බඩු වල එකකවත් ප්‍රයිසස් උන් දාන්නේ නෑ. තමන්ට හිතන ගාන දාන්න පුළුවන්. හැබැයි මම ගොඩක් අඩුවෙන් දෙනවා. මෙතන කඩවල් 4ක් තියෙනවා. ඉතින් ඒ 4ටම සාපේක්ෂව මම තමයි අඩුවටම දෙන්නේ අරක්කු එක. මේක මම දෙනවා 85 pesos වලට. එතකොට මේක දෙනවා මම 75 pesos වලට. මේක අනිත් කඩවල වල දෙනවා 75 pesos එක දෙනවා 85 pesos එකට. මේක දෙනවා 95 pesos එකට. කියන්නේ රුපියල් 10ක් තියාගෙන තමයි දෙන්නේ. මේක යන්නේ 150ට.
මේක යන්නේ 160ට. ඉතින් මේ දෙක තමයි පිලිපින් වල තියෙන ප්‍රසිද්ධම අරක්කු. මේක තමයි ප්‍රසිද්ධම අරක්කු එක මම දන්න තරමට ඔය ගියොත් තන්දුවයිද කියලා අහනවා. ඉතින් ගෑනු පිරිමි හැමෝම බොනවා. මොකද මගෙන් අරක්කු අරගෙන උන් බොන්නේ මගේ කඩේ ඉස්සරහා තියෙනවා බාස්කට් බෝල් පැවිලින් එකේ. ඉතින් ඒකේ තමයි බොන්නේ හැමදාම ඔයම තමයි චිප් එකයි මේක අරන් යනවා. වතුර එක ඔය ඔතන නල්ලින්දක් තියෙනවා ගහලා වතුර එක අරගෙන එහෙම තමයි බොන්නේ. ඉතින් ඔක තමයි පිලිපින් වල තියෙන එකම අරක්කු එක. ඒ කියන්නේ ප්‍රසිද්ධම අරක්කු එක. ප්‍රසිද්ධම අරක්කු එක ඔන්න අරක්කු එක ගැන මම දුන්නා එකක දුන්නා මම ඊළඟ දේවල් මම අරන් එන්නම්. එහෙනම් thank you very much වහිනවා එළියේ දරුණුවට. thank you very much වහිනවා පට්ට විතර සැරට වහිනවා. මලකෙවල් දෙකක් තියෙනවා බර සෙනගෙනවා. Thank you very much for your support and thank you very much for your comments and thanks for following me. I'm Isiras Colombo calling ලංකාවේ කොළඹ. මගේ ගැනත් විස්තර අහලා තිබ්බා. මම ෆ්‍රී වෙලාවකට දෙන්නම් මොකද මම පට්ට බිසි. මම හැමදේම තනියෙන් කරන්නේ. ඉතින් ඒකින්ද ගොඩාක් බිසි. සමහරක් කමෙන්ට්ස් වලට මට රිප්ලයි කරන්න බෑ. පුළුවන් විදිහට අර කැම කන වෙලාවට ෆෝන් එක පොඩ්ඩක් මේව කරලා රිප්ලයි එකක් පාරක් දාන. ඉතින් ඒකින්ද පොඩ්ඩක් රිලැක්ස් වුණාම ෆ්‍රී එකේ මම කියන්න. මොකද මේක පටන් ගන්න හරියට දවස් අදට දවස් 4ක්ද 5ක්ද කොයිදනේ. එහෙනම් thank you very much. Have a nice day. Good night. දැන් වෙලාව රෑ 8:37යි. එහෙනම් සුබ. Easy pass.